හලෝ ඉතින් කොහොමද ඔයාලට ආදරෙන් පිළිගන්නවා අදත් ඔයාලා මගේ YouTube channel එකට. ඉතින් අද එකතු වෙන්නේ ඔයගොල්ලන්ට අපි ඊස්ටර් වීකෙන්ඩ් එකේ ට්‍රිප් එකක් ගිය තැන පොඩ්ඩක් පෙන්නන්න. මේ ඉතින් අපි යන ගමන් ඇත්තටම අපි ගියේ නෙල්සන් වලට. නෙල්සන් කියන්නේ සවුත් අයිලන්ඩ් එකේ ටිකක් ටොප් එකේ තියෙන එකක්. يعني ජෝග්‍රෆි සවුත් අයිලන්ඩ් මැප් එක ගත්තොත් මැප් එකේ උඩ හරිය තියෙන සිටි එකක්. නෙල්සන් වල නෙල්සන් ඇත්තටම ලස්සන සමයකට අපි මේ වින්ටර් එක ඕටම් එකේ යන්න ඇත්තටම හේතුව අපේ යාළුවෙක් ඉන්නවා නෙල්සන් වල. ඒගොල්ලන්ගේ ගෙදර පොඩි උත්සවයක් තියෙනවා. ඉතින් ඒකට තමයි එකට සහභාගී වෙන්නත් එක්ක තමයි යන්නේ. ඒත් එක අපේ තව යාළුවෝ කට්ටියකුත් යනවා. ඉතින් අද ඇත්තටම හරිම ක්ලවුඩි දවසක් සහ වහිනවා මේ වීකෙන්ඩ් එක මේ දවස් ටික නිව්සීලන්ඩ් මුළු නිව්සීලන්ඩ් වලටම වහිනවා. මොකද ඊස්ටර්ලි වින්ඩ් එක පොඩි සයික්ලෝන් ස්ටෝරි එකක් තියෙනවා. ඒක නිසා වැස්ස. මේ ඇත්තටම අපි ගියේ කයිකෝරා හරහා ස්ටේට් හයිවේ 1 එකේ ඩ්‍රයිව් එක හරිම ලස්සනයි. ගොඩාක් කන්ට්‍රි සයිඩ් එකක්. නිව්සීලන්ඩ් වැඩිපුරම තියෙන කන්ට්‍රි සයිඩ් තමයි. ඉතින් හරිම ලස්සනයි. ග්‍රීන් මිස්ටි අර කඳුත් එක්ක ඒ අර මිස්ට් එක එකතු වුණාම හරිම ලස්සනට තියෙනවා. ඉතින් හැමදාම ගස් කහ පාටයි රතු පාටයි. මොකද ඕටම් එක නිසා කොළ හැලෙනවා. ඒකත් එක්ක ඉතින් ඩ්‍රයිව් එක ඇත්තටම හරිම ලස්සනයි. ඔයගොල්ලෝ මං යන ගමන් ටික ටික පෙන්නන්නම්. අපි පස්සේ යන ගමන් කයිකෝරා වලත් නතර කළා. කයිකෝරා ඇවිල්ලා බීච් සිටි එකක්. කයිකෝරා ඇතරම හරිම ලස්සන සිටි එකක්. අපි ටිකක් ෆොටෝස් ගත්තා. අපි එතනින් කෑම අරගෙන ටිකක් වෙලා ටයිම් ස්පෙන්ඩ් කරලා තමයි ආයෙත් ජර්නි එක පටන් ගත්තේ. නෙල්සන් වලට යන්න අපේ ගෙදර ඉඳන් පැය 5මාරක් විතර යනවා. නමුත් අපි පොඩි අයත් එක්ක යන හින්දා නවත්ත ගොඩක් ගියේ. ඉතින් අපිට ඇත්තටම පැය 8ක් විතර ගියා. දවසක්ම ගියා ක්‍රයිස්ට්චර්ච් ඉඳලා නෙල්සන් වලට යන්න. නම් ඉතින් ඔයගොල්ලෝත් අපිට එක්ක ජොයින් වෙන්න. කයිකෝරා බීච් සයිඩ් එකක්. කයිකෝරා තාම අපි සිටි එකට ඇවිල්ලා නැහැ. මේ මග කයිකෝරා පටන් ගන්න තැන මම ෆෝන් එකකින් වීඩියෝ කරන නිසා ඇත්තටම මේ කියන්නේ පෝට්‍රේට්ස් වීඩියෝ එකක් තමයි ගත්තේ. මේ ලස්සනට එක ආවේ නැහැ. මෙන්න මෙතනත් ඇත්තටම හරිම ලස්සන තැනක්. මෙතන අපි ෆොටෝස් කීපයකුත් ගත්තා. හරිම ලස්සනයි වටේම බීච් එක. ගොඩාක් වෙලා කාලය ස්පෙන්ඩ් කරන්න පුළුවන් තැනක්. අනිත් එක මෙතන හොඳට වාහන නතර කරලා පොඩ්ඩක් ලෙෂලි ඉන්නත් පුළුවන්. පොඩ්ඩක් ඒ වගේ ඒ විදියට හදලත් තියෙනවා. එතන ටිකක් වෙලා ඉඳලා ඉතින් අපි ආයෙත් ගමන පටන් ගත්තා. අපේ චූටි කේනුයි අනුරානුයි දෙන්නම පිටිපස්සේ දෙන්නම නිදා ගන්න තමයි වැඩිපුර වෙලාවක් ගියේ. ඉතින් අපි යන අතරමඟ පොඩක් නවත්තලා කට්ටියත් එක්කම ෆොටෝස් ටිකකුත් ගැහුවා. මේ අපිත් එක්ක ගියා නිති යාළුවෝ කට්ටිය, ඔපුල් අයියයි ශෂි. ඒත් එක්ක මම ගත්ත ලස්සන ෆොටෝ ටිකක් තමයි මේ තියෙන්නේ.
අපේ චූටි කියන එක ෆොටෝස් ගන්න හරිම අමාරුයි. ඉතින් එයාව තියාගෙන ඉන්න වෙලාවට ටක් ගාලා ෆොටෝ එක ගන්න තමයි try කරන්නේ. මේ මගේ චූටි කොල්ලා, මගේ අනුරාන්. එයාට මේ දවස්වල එයාගේ ෆේවරිට්ම ඇනිමේ කැරක්ටර් එකක් විදියට පෝස්ට් කරන්න ආසාවක් ඇවිල්ලා මේ පෝසස් තමයි මේ තියෙන්නේ. මේ ෆොටෝස් නම් ඇත්තටම නෙල්සන් වල බීච් එකක ගත්තේ. ඇත්තටම කේන් හරියට එන්ජොයි කරා. එයාට වතුරට දුවන්න පුදුම ආසාවක් ආවේ. හස්බන්ඩ් සෑහෙන්න try කළා එයාව වතුරට යන එක වළක්ව ගන්න. මොකද නැත්නම් එයා full soggy වෙන හින්දා එයා මාරම ආස වුණා බීච් එකට. එයා අප්පච්චිගේ මුණ දිහා බල බල දුවනවා මේ වතුර තිය දෙන්න. හරියට එන්ජොයි කරා. බීච් එකකින් පස්සේ අපි ගියා නෙල්සන් වල තිබුණු තව බොටැනිකල් ගාඩන් එකකට. මේකේ නම ක්වීන්ස් ගාඩන්. හරිම ලස්සන ලෑන්ඩ්ස්කේපින්. එතකොට පුටියට ලේක්ස් හදලා ලස්සන මල් වවලා. මට ඇත්තටම ලංකාවේ කිහිල් ගහකුත් හම්බුණා. මම ඒක ඉස්සරහට පෙන්නන්නම්. හරිම ලස්සනට හදලා තියෙනවා. ඉස්සරහට යන ගමන් බලමු ඉතින්. මේ ගාඩන් එකට යනකොට ඇත්තටම චූටිකෙන් කාර් සීට් එකේම නිදාගත්තා. පස්සේ අපි ඉතින් එයාගේ ප්‍රෑම් එක ගිනිච්ච නිසා එයාව ප්‍රෑම් එකට දාලා රේන් කවර් එකක් දාගත්තා. මොකද චුට්ටක් වැස්ස වගේ තිබුණ නිසා නැත්තම් එයා නිදාගෙන හිටියත් එමෙනවනේ. ඒ නිසා රේන් කවර් එකක් දාගත්තා. මම වීඩියෝ කරන නිසා ඉතින් අප්පච්චි තමයි එයාව පුෂ් කරගෙන යන්නේ. මම ඇත්තටම හරිම ආසයි ඕටම් සීසන් එකට. මොකද මේ කොළ පාට රතු පාට ගස්වල කොළ වෙනස් වෙන එක ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් මම හරිම ආස සීසන් එකක් ඕටම් කියන්නේ. උගලොන් පේනවා ඇති බලනකොට දැන් මේ ගාඩන් එකේ වුණත් ගොඩාක් ගස්වල මේ ඇත්තටම කොළ වල පාට වෙනස් වෙලා කොළ හැලෙන්න පටන් අරගෙන හරිම ලස්සනයි. ඒක බලන් ඉන්න ලස්සන ඇත්තටම දෙයක්. තව සිටි එකක් තියෙනවානේ ක්වීන්ස්ටවුන් කියලා සවුත් අයිලන්ඩ් එකේ පල්ලෙහා. ක්වීන්ස්ටවුන් ඕටම් එකට හරිම ලස්සනයි. හරිම ලස්සන සිටි එක. අපි මේ සැරේ ඉතින් නෙල්සන් ඉන්න ප්ලෑන් කරන නිසා වෙන මොනවත් ට්‍රිප්ස් දාගත්තේ නැහැ. බට් ඉස්සරහට බලමු ඉතින්. මේ තියෙන්නේ මම අර කලින් කියපු ලංකාවේ ගහ. කෙහෙල් ගහක්. මම ඇත්තටම දැක්කමයි මම දන්නේ ඒකේ ලංකාවේ විදිහටම කෙසෙල් ගෙඩි එනවද කියලා.
අපේ හස්බන්ඩ් තමයි දැක්කේ. එයා දැකලා මට පෙන්නුවා මේ ඔය දෙන කිහිල් ගහක් කියලා. අපිත් එක ගියපු අනිත් යාළුවෝ දෙන්නගේ පුතා තිනුක. ඉතින් මේ ට්‍රිප් එකේදී තිනුගයි අනුරානුයි හරිම යාළු වුණා. ඒ දෙන්න මේ තාරාවෝ ටික අල්ලලා දැන් ඒගොල්ලෝ මේ තාරාවෝ ටික ඇවිද්දගෙන ආව ඉස්සෙල්ලා. දැන් මේ තාරාවෝ ටික වතුරට පනිනකන් බලාගෙන ඉන්නේ. ඒකේ තව සයිඩ් එකක ගාඩන් එකේ එක සයිඩ් එකක මේ චයිනීස් පැගෝලා එකක් වගේ ගහලා තිබුණා. එතනත් හරිම ලස්සනයි. මේ එතන පොළොව හරිම ලස්සනට ඩීටේලින් පොඩි රොක් ඩිසයින් එකක් දාලා තිබුණා. මේ ටයිල් එක වගේ අල්ලලා මේ ඒක දැක්කහම තේරෙනවා සෑහෙන මහන්සියක් වෙලා තියෙනවා කියලා ඒ ඩිසයින් එක කරන්න. ඒක මම අතරම හරියටම ක්ලෝස් අප් වීඩියෝ එකක් අරගෙන නැහැ. අපි පොඩක් ඉවරනත් ට්‍රිප් එක වෝක් එක ඉවරනත් එක්කම වහින්න පටන් ගත්තා. අපි දැන් ආයෙත් වාහනේට බබාලව දාගෙන අපි ලෑස්ති වුණේ යන්න ෆ්ලිප් අවුට් එකට. ෆ්ලිප් අවුට් කියන්නේ ට්‍රැම්පලින් ප්ලේස් එකක් නෙල්සන් වල තියෙන. ඉතින් මගේ යාළුවාගේ පුතාගේ බර්ත්ඩේ එක තමයි පාටි එක. උත්සවය අපි මේ නෙල්සන් වලට ආවේ. ඉතින් ඒකලම් පොඩි අයට සෙල්ලම් කරන්න වෙනම ෆ්ලිප් අවුට් එකේ ටයිම් එකක් වෙන් කරලා තිබුණා. ඉතින් දැන් අපි මේ ෆ්ලිප් අවුට් එකට යන ගමන් මේ ඉතින් ෆ්ලිප් අවුට් එකේ දැන් මේ බබාලා දෙන සෑහෙන එන්ජොයි කරා. පොඩි ළමයි එන්ජොයි කරා. ඒ ජම්ප් කළේ මගේ යාළුවාගේ පුතා කේලන්. ඉතින් කේලනුයි අනුරානුයි සෑහෙන එන්ජොයි කරා. ඒ වගේම කේනුත් ඒ ASසේ අයියලා සෙල්ලම් කරපු මේ කුෂන් පිට් එකට බැහැගෙන සෑහෙන එන්ජොයි කළා. කුෂන්ස් ඔක්කොම එළියට අරගෙන එයා ස්ටැක් කරා නිකන්. එයා ටවර් එකක් වගේ හැදුවා.
අවුරුද්දයි මාස 3ක් වුණාට එයාට සෑහෙන්න එයාට තෝනේ මේ අයියලා කරන වැඩ කරන්න. එයාට චූටි බබෙක් වගේ සෙල්ලම් කරන්න බෑ ඇත්තටම. මේ තියෙන චූටි කේලන්ගේ හවස තිබුණ බර්ත්ඩේ පාටි එක. එයාගේ බර්ත්ඩේ පාටි එකේ තීම් එක Thomas the Train. ඉතින් සෙනාර ඇත්තටම හරිම ලස්සන කේක් එකක් හදලා තිබුණා. ට්‍රේන් ට්‍රැක් එකක් දාලා Thomas the Train ඒ කේක් එක ඇත්තටම ටනල් එකක්. කේක් එක ඇතුලෙන් තමයි ට්‍රේන් ට්‍රැක් එක යන්නේ. හරිම ලස්සන කේක් එකක් හදලා තිබුණා. සෙනාර ඇත්තටම හරිම ටැලන්ටඩ් කෙනෙක්. එයා ලස්සනට කේක් හදනවා. එයාට රසට කෑම උයන්න පුළුවන්. මම ඇත්තටම දන්නේ එයා කොහොමද ඒක කරන්නේ කියලා. අපි ඇත්තටම ඊට පස්සේ දවසේ ආයි ගෙහින් එන්න පිටත් වුණා. අපිට නෙල්සන් වල කාලය ගත කරන්න හම්බුනේ නැහැ. මේ අපි එන අතරමඟ අපි කයිගෝරා පැත්තෙන් නෙවෙයි අපි අනිත් පාරෙන් ආවේ. ඒ එන අතරමඟ තියෙනවා ලස්සන දියැලක්. ඉතින් මේ එතනට ගිහිල්ලා චුට්ටක් එතන ෆොටෝස් ගන්න ගම මං හිතන්නේ මං වැරදි පැත්තට තමයි අගේන් වීඩියෝ එක අරන් තියෙන්නේ. ට්‍රිප් එක ඇත්තටම ඉවරයි. ඒත් එක මම ඔයාලට අපි ට්‍රිප් එකේදී ගත්ත ෆොටෝස් වගේක් ෂෙයා කරන්න. මේ ඉතින් ගාඩන් එකේදී සහ සෙනාරාලගේ පාටි එකේදී සහ ට්‍රැම්පලින් පාක් එකේදී අපි ඔක්කොමලා ගත්ත ෆොටෝස් තමයි. එහෙනම් ආයෙ දවසක වීඩියෝ එකක් අරගෙන එන්නම්. ගිහින් එන්න.